ආයුබෝවන් ඔබ සියලු දෙනාටම දැන් අපි මේ කුරුඳුව ගාව මේ කුරුඳු ගහ හදලා දැන් අවුරුද්දයි මාස 8ක් විතර තමයි වෙන්නේ. ඒකට දැන් මේ අවුරුදු එකමාරක් දෙකක් විතර ගියන් පස්සේ මේ කුරුඳු වලට මේක මේ හරහට තියෙන අපි මේ ඔක්කොම කපලා දානවා. කපලා දාලා මේ ගහ හොඳට මේ මිටියක් ආව බැඳ ගන්නවා. ඒක කරන් තමයි මේ හැට්ටල ඉන්නේ. ඒකට මේ තමයි මේ කුරුඳු කරන 400ක ආයේ පොඩි මේ කල ටිකක් තමයි දාලා තියෙන්නේ. මේ රල්ලන පොඩ්ඩක් බලමු. ඒකට මේ වටේ මේ තියෙන අතු මේ ඔක්කොම පාහින්න ඕනේ. මෙතන මේ උඩ අතර තමයි කැත්තෙන් අත ගහන්නේ මේ නිතරම. මෙන්න මේ පල්ලෙහාට දෙන අත. ඔන්න ඔය විදිහට කපලා මෙන්න මෙහෙම ගහලා මෙන්න මේ අත වැඩකුත් නෑ මේක. අත මුලින්ම කපා ගන්න මම ඔය විදිහට. මෙන්න මේ විදිහට කපාන. ඔන්න ඔය මට්ටමට ගත්තනම් ඇති පළවෙනි අදියරේ. පළවෙනි අදියරේ මේ අතට මේවා ගැන මෙන්න මෙහෙම දැම්මක් දා ගන්න අපි ඉතින් ලනු කවුමක් කරා. ඔන්න වැඩි මේක හදට ගන්නෑ. ඔන්න ඔය මට්ටමට ගන්න ඕනේ. මේක තමයි පළවෙනි ක්‍රමය. මේක මේ ඉතර ගන්න අඩි දෙකක් විතර ප්‍රමාණයක් තිබ්බනම් අපි ඉස්සරම වදිය. ඊළඟ ගහක් අල්ලන්න මේක. මේ වගේ මේ කට්ටපැල කියලා වර්ගයක් තියෙනවා. මෙන්න මේ කට්ටපැල එක මෙන්න මේක. මේ ළඟට අල්ලන්න. මේක වැඩක් නැහැ. මේකත් කපන්න ඕනේ. මේකත් කට්ටපැලයක්. මේක වැඩකුත් නැහැ. මේ අත ටික හොඳයි. නොය මට්ටමට අරන් ඉන්න මේ කොළ ටික කොහොමද දාන්නේ මෙන්න මේ හරියට දැන් මම දාගත්තා නැති මේක මෙන්න මේ වගේ හදාගන්න පඳුරු ටික අපි නැත්තම් මේක මේ අපිට ආදායමක් ගන්න බෑ දැන් අවුරුදු දෙකකට කිසිම තව අවුරුද්දක් යන කපන්න පුළුවන් මේ ගහ අපිට මේ දැන්ටම ඕනනම් කපලා ගන්නත් පුළුවන් වෙනකොට මේ තව අවුරුද්දක් යන හොඳට මේක තියෙනවා එහෙනම් හරියයි ඔක්කොම